කියන්නේ. අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා එක්සෙල් ඇනිමිසිකේ YouTube channel එකට. අද ගෙනල්ලා තියෙන්නේ නල්කෝ සිබුරන් මූවි සෙට් එකේ බොන්ස් කියන මූවි එකේ දෙවනි පාර්ට් එකයි. වාර විභාගෙ හින්දා වීඩියෝ දාන්න අමාරුයි. නිමාඩුවක් ලැබුණ වෙලේ තමා මේ වීඩියෝ එක දැම්මේ. වාර විභාගෙ ඉවරුණ ගමන් ඉක්මනට වීඩියෝ දාන්නම්. එහෙනම් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකයි ගහන්න. උදව්වකුත් දීලා වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. පටන් ගද්දිම අපිට පෙන්නනවා නරුටෝගේ දෙවෙනි බලය වන ටේල් 3 බලය. එතන ඉඳන් තමයි අද කතාව පටන් ගන්නෙ. එයා වගේ එක්කෙනා ඊට පස්සේ නරුටෝට පහර දෙන්න හදද්දී නරුටෝත් පහර දෙනවා. නරුටෝ කොච්චර පහර දීලා කොච්චර ඇඟේ කෑලි කැපුවත් ආයේ ඒ කෑලි සෙට් වෙනවා. ඊට පස්සේ නරුටෝගේ ඇඟ පසාරු කරන් යන්න කම්බි වගේ අර නයා වගේ එක්කෙනා එවනවා. මොකද එයාගේ ඇඟ රබර් එක වගේ. ඊට පස්සේ නරුටෝගේ තුන්වන බලය වල වලිග 4 බලය එළියට එනවා. ඊට පස්සේ නරුටෝ නයා වගේ එක්කෙනාට පහර දෙනවා. ඊට පස්සේ නරුටෝ නයා වගේ එක්කෙනාගේ බෙල්ලම වෙන් කරනවා. ඒත් එයාගේ ආයි කෑල්ල සෙට් වෙනවා. ඊට පස්සේ නරුටෝගේ පපුවෙන් කොලයක් වැටෙනවා. ඒක දැකලා නරුටෝ ගොඩක් පුදුම වෙනවා. නරුටෝගේ බලයත් ඉවතට යනවා. ඊට පස්සේ නරුටෝ දැනගන්නවා අමුරු නයා වගේ එක්කෙනාගේ ගාව ඉන්නේ කියලා. ඊට පස්සේ නරුටෝ චිනෝ සෙන්සෙ ගැන කියලා නයා වගේ එක්කෙනාගෙන් පාලනයෙන් අමරුව බේරගන්නවා. ඊට පස්සේ නයා වගේ එක්කෙනත් නැති වෙලා යනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ශිනෝ සෙන්සෙ වගේ කෙනෙක්. හැබැයි එයා ශිනෝ සෙන්සෙ නෙමෙයි. එයා නරුටෝ දිහා බලන් ඉඳලා තියෙන්නේ. එයා තමාර නයා වගේ කෙනත් එවලා තියෙන්නේ. ඊට පස්සේ එයා ලේ වලින් එතන තිබ්බ කහ පාට වගේ එකක මොකද්ද අඳිනවා. ඊට පස්සේ එතනින් ලොකු එළියක් මතුවෙනවා. ඒත් එක්කම අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා නරුටෝ අමරු සහ සකුරව. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී සකුරා නැගිටිනවා. ඊට පස්සේ නරුටෝ අහනවා නැගිට්ටද සකුරා. ඊට පස්සේ සකුරා බය වෙලා හොඳ පහරක් දෙනවා නරුටෝට. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී පොළව හෙල්ලෙනවා. සකුරා කියනවා මමයි අමරුයි හිනටව හොයන්න යන්නම්. ඔයා මේක ඇතුලේ සෝදිසි කරන්න. ඊට පස්සේ නරුටෝ කියනවා හා මම ඇතුළ පරීක්ෂා කරන්නම්. ඊට පස්සේ සකුරා අමරුට කතා කරනවා එන්න කියලා. අමරු එකපාරම බෑ කියනවා. අමරු කියනවා ශිනෝ සෙන්සෙ මරපු කෙනාගෙන් කොහොම හරි පලිගන්නවා. ඊට පස්සේ නරුටෝ කමක් නෑ මම එයාව එක්කන් යන්නම් කියලා කියනවා. ඊට පස්සේ නරුටෝ එතනින් ඇතුළට යද්දී අමරුත් සතුටින් එයාගේ පස්සෙන් යනවා. ඊට පස්සේ සකුරා කෑ ගහලා එපා කිව්වත් නරුටෝ මම අමරුව ආරක්ෂා කරන්නම් කියාගෙනම එතනින් යනවා. ඊට පස්සේ සකුරා එතනින් යන්න හදද්දී පොළව හෙල්ලිලා මාලිගාවක් වගේ එකක් මතුවෙනවා. ඊට පස්සේ අර මාලිගාව වගේ එක උඩත් පාවෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා කකෂි ශිකමරු සහ සායිව. ඒගොල්ලෝ දිහා අර ලීෆ් විලේජ් එකට පහර දුන්න අය බලන් ඉන්නවා. ඊට පස්සේ දුරදක්නයෙන් බලන් හිටපු කෙනා අනිත් කෙනාට කියනවා දැන්ම අරගොල්ලෝට පහර දෙන්න ලෑස්ති කරන්න. ඊට පස්සේ ශිකමරු දකිනවා මුහුදේ කවුරු හරි ඉන්නවා කියලා. බලද්දි ඒ ශිනෝ. එයා අර නැව වගේ එකට ඔහුගේ කුරුමිනියන් දාලා නැවෙන් භාගයක්ම විනාශ කරනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා අර පාවෙන මාලිගාවේ ඉන්න නරුටෝ සහ අමරුව. ඒගොල්ලෝ එතන ඉන්න ආරක්ෂකයන්ගෙන් බේරිලා කොහොම හරි අර ශිනෝ සෙන්සෙ වගේ වෙස්වලා ගත්ත එක්කෙනා ගාවට එනවා. ඊට පස්සේ එයාව දැකපු අමරු දුවලා ගිහිල්ලා ශිනෝ සෙන්සෙ කියලා හිතලා එයාව බදා ගන්නවා. හැබැයි නරුටෝට සැකයි. නරුටෝ අහනවා වෙන්න බෑ.
ඔයා ෂිනෝ සෙන්සෙ නෙමෙයි. මැරුණ කෙනෙක්ට ආයේ දෙන්නේ නෑ. ඊට පස්සේ අරයා කියනවා ඔව් ඔයා හරි. එහෙම කියලා අමරුගේ අර ෂිනෝ සෙන්සෙ දුන්න ජටාවෙන් අල්ලලා ඒක අරන් අමරුව විසික් කරනවා. ඊට පස්සේ නරුටෝ අමරුව අල්ලා ගන්නවා. ඊට පස්සේ ෂිනෝ සෙන්සෙ දුන්න ජටාව අරයා ඉරලා දානවා. ඊට පස්සේ අරයා කියනවා මම තමා ඕගොල්ලොන්ගේ ගමටත් පහර දුන්නේ. ඕගොල්ලොන්ගේ ගමේ මිනිස්සු තාම මං ගාව ඉන්නවා. උන් විදිහට මම තමා ඔයාගේ ෂිනෝ සෙන්සෙවත් මැරුවේ. ඒ කියන දේවල් දරා ගන්න බැරි අමරු කෑ ගහනවා. ඊට පස්සේ නරුටෝ පහර දෙන්න යනවා. ඊට පස්සේ අරයා එයාගේ ඇත්ත ස්වරූපයට එනවා. ඊට පස්සේ නරුටෝ ෂැඩෝ ක්ලෝන් හදලා පහර දෙන්න හැදුවත් එයත් නිෂ්ඵලයි. ඊට පස්සේ ආයෙත් ෂැඩෝ ක්ලෝන් හදලා පහර දුන්නත් ඔහු අතක්වත් හොල්ලන්නේ නැතුව නරුටෝට පහර දෙනවා. ෂැඩෝ ක්ලෝන් විනාශ කරාට පස්සේ නරුටෝ හොඳ පහරක් දෙනවා ෂිනෝ සෙන්සෙ වගේ හිටපු කෙනාට. නරුටෝ එයාගේ මූණට ගහගෙන යනවා. ඊට පස්සේ රසින්ගන් එක පාවිච්චි කරලා අරයාට පහර දෙනවා. ඊට පස්සෙත් අරයාට මුකුත් වෙලා නෑ. ඒක දැකලා නරුටෝ පුදුම වෙනවා. ඒක පාරම නරුටෝගේ පිටිපස්සෙන් මතුණු අර ෂිනෝ සෙන්සෙ වගේ කෙනා රසින්ගන් වගේ රතු පාට ඔහුගේ චක්‍රා භාවිත කරලා හදපු රසින්ගන් වගේ දෙයකින් නරුටෝට පහර දෙනවා. ඊට පස්සේ අරයා නරුටෝගේ කොණ්ඩෙන් අල්ලන් කියන්නේ ඔයාට පුළුවන්ද මාව පරද්දන්න. බලද්දී එතන තියෙන්නේ නරුටෝගේ ක්ලෝන් එකක්. උඩින් මතුවන නරුටෝ අරයාට පහර දෙන්න හැදුවත් එයාට අතක්වත් තියන්න පුළුවන් වෙන්නේ නෑ නරුටෝට. ඊට පස්සේ අරයා කියනවා ඔයාට මාව විනාශ කරන්න බෑ. දැන් මගේ වාරේ. ඔයාගේ කාලේ ඉවරයි. එහෙම කියලා අරයා නරුටෝට පහර පිට පහර දීගෙන යනවා. ඊට පස්සේ නරුටෝ ආයෙත් පහර දෙන්න හැදුවත් නරුටෝ ආයෙත් ගුටි කනවා. ඊට පස්සේ නරුටෝ වේගයෙන් ගිහින් තමන්ගේ උපරිම වේගයෙන් සහ තමන්ගේ උපරිම ශක්තියෙන් ඔහුගේ මූණට තුවාල වෙන්නම පහරක් දෙනවා. ඒත් ඔහු හෙලවෙන්නේවත් නෑ. තුවාලෙත් හොඳ වෙනවා. ඊට පස්සේ නරුටෝව විසි කරනවා. ඊට පස්සේ නරුටෝ මම කවදාවත් අතහරින්නේ නෑ. එහෙම කියලා ආයෙත් පහර දෙන්න යනවා. ඊට පස්සේ ආයෙත් නරුටෝ ගුටි කනවා. ඊට පස්සේ අමරුත් නැගිටිනවා. අමරු නරුටෝ ගුටි කාලා කියලා දැකලා අඬනවා. නරුටෝ විසි වෙද්දී අමරු එයාව අල්ලා ගන්නවා. ඊට පස්සේ අමරු හිතනවා මම හින්දා තමයි මේ ඔක්කොම. එහෙම කියලා අමරු එයා ළඟ තිබ්බ පිහියෙන් ඇනගෙන දිවි නසා ගන්න යද්දී නරුටෝ එතනට අත දාලා කියනවා ඔයා කිසි වැරද්දක් කරේ නෑ. ඔයා පසුතැවිලි වෙන්න එපා. ඊට පස්සේ නරුටෝගේ තුවාලෙට බෙහෙත් දාන ගමන් කියන්නේ ඔයා හොඳ කෙනෙක් නරුටෝ. ඒත් මගේ සෙන්සෙ නැති වුණා. ඒ ඔහේ හින්දා කියලා අර ෂිනෝ සෙන්සෙ වගේ කෙනාට කියනවා. ඒක අහලා අරයා හොඳටම hina වෙනවා. ඊට පස්සේ ඒකට තරහ ගිය නරුටෝ අරයාට පහර පිට පහර දීගෙන යනවා. මම කියනවට වඩා ඔයගොල්ලෝ බලන එකම හොඳයි. මේ සටන ඊට පස්සේ ගුටි කාලා ඉන්න ෂිනෝ සෙන්සෙ වගේ කෙනාට පහර දෙන්න රසින්ගන් හදන නරුටෝ කියනවා ඔයාගේ කතාව මෙතනින් ඉවරයි. එහෙම කියලා රසින්ගන් හදන නරුටෝ පෙන්නනවා. හරියාළුවනේ අද වීඩියෝ එක මෙතනින් අවසන්. සමා වෙන්න මේ වීඩියෝ එක ගොඩක් පරක් වුණා ගේන්න. මොකද වාර විභාගේ හින්දා වීඩියෝ හදන්න වෙලාවක් නැහැ. මේ වීඩියෝ එක දැම්මේ නිමාඩු හින්දා. වාර විභාගය ඉවර වුණ සැනින් එක දිගට වීඩියෝ දාන්නම්. ඊළඟ පාර්ට් එක බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලෝ සුබ දවසක්.